අතීතයේ අභිරහස්. ඇත්තටම ඒවා හරිම කුතුහලයේ දනවන සුළුයි. අපි අද පුරාවිද්‍යාව කියන විෂය හරහා කිමි දෙන්න යන්නේ වසර දහස් ගණනක් පැරණි ඒ අභිරහස් වලින් පිරුණු මිනිස් කතාවකට. කවදා හරි සීගිරිය අනුරාධපුරයේ වගේ ඓතිහාසික නටබුන් තියෙන තැනක ඇවිදිනකොට මෙහෙම දෙයක් හිතට ඇවිල්ලා තියෙනවද? මේ ගල් කණු අස්සේ මේ නටබුන් වෙච්ච බිත්ති අතරේ මිනිස්සු ජීවත් වුණේ කොහොමද? එයාලා කෑවේ මොනවා වෙන්නේ නැතිද? ඇන්දේ මොනවා වෙන්නේ නැතිද? අන්න ඒ ප්‍රශ්නවලට විද්‍යාත්මකව උත්තර හොයන එක තමයි පුරාවිද්‍යාවෙන් කරන්නේ. හරි. එහෙනම් අපි මේකේ තව ටිකක් ගැඹුරට යමු. පුරාවිද්‍යාඥයෙක්ව හරිම සරලව හඳුන්වන්න පුළුවන් ඉතිහාසයේ ප්‍රහේලිකා වෙසඳන රහස් පරීක්ෂකයෙක් විදිහට. දැන් බලන්නකො මේ වචනේ දිහා. ආකියොලොජි කියන වචනේ හැදිලා තියෙන්නේ ග්‍රීක වචන දෙකකින්. ආකයොස් කියන්නේ පැරණි කියන එක, ලෝගස් කියන්නේ අධ්‍යයනය කියන එක. ඉතින් හරිම සරලයි. පැරණි දේවල් පිළිබඳ අධ්‍යයනය තමයි පුරාවිද්‍යාව කියන්නේ. මේ අදහසින් අර රහස් පරීක්ෂක කතාව තවත් පැහැදිලි වෙනව නේද? පුරාවිද්‍යාඥයා කියන්නේ එක්තරා ආකාරයේ රහස් පරීක්ෂකයෙක්. එකම වෙනස තමයි ඔවුන් විමර්ශනය කරන්නේ වසර 100 ගණනක් හෝ දහස් ගණනක් පැරණි කතාවක් වීම. ඉතින් එයාලගේ මෙහෙයුම මොකද්ද? අතීත මිනිස්සු ඉතුරු කරලා ගියපු භෞතික අවශේෂ, ඒ කියන්නේ අතට අහුවෙන දේවල් විද්‍යාත්මකව අධ්‍යයනය කරලා ඒ මිනිස්සුන්ගේ සංස්කෘතියන් ආයත් ගොඩනගන එක. මෙතනදී වැදගත්ම දේ තමයි එයාලා වැඩ කරන්නේ භෞතික සාක්ෂි එක්ක. ජීවමාන සාක්ෂිකරුවෝ මෙතන නැහැ. හොඳයි. ඕනෑම හොඳ රහස් පරීක්ෂකෙක් වගේ අපිත් මුලින්ම කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි වැරදි හෝඩුවාවන් අයින් කරගන්න එක. අපි දැන් පුරාවිද්‍යාව ගැන තියෙන ප්‍රධාන වැරදි මත තුනක් කියන බලමු. පළවෙනි මිත්‍යාව පුරාවිද්‍යාඥයෝ කියන්නේ ඉන්ඩියානා ජෝන්ස් වගේ නිදන් හොයන අය කියන එක. හැබැයි ඇත්ත කතාව ඊට වඩා හාත්පසින්න වෙනස්. පුරාවිද්‍යාඥයෙක්ට සමහර වෙලාවට රන් කාසයකට වඩා කුණු ගොඩකින් හම්බ වෙන පොඩි අඟුරු කෑල්ලක් වටිනවා. ඇයි ඒ? මොකද ඒ අඟුරු කෑල්ලෙන් ඒ යුගයේ කාලය හරියටම හොයාගන්න පුළුවන්. එයාලා හොයන්නේ වස්තුව නෙවෙයි දැනුම. දෙවෙනි මිත්‍යාව පුරාවිද්‍යාඥයෝ ඩයිනෝසරන්ගේ ඇටකට හොයනව ජීන එක. නෑ ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ වැඩේ කරන්නේ පාෂාණීභූත විද්‍යාව, එහෙම නැත්නම් පැලියන්ටොලොජි. පුරාවිද්‍යාව පටන් ගන්නේ මිනිසා මිහිපිට පහළ වුණ තැන ඉඳලා විතරයි. තුන්වෙනි මිත්‍යාව ඉතිහාසයයි පුරාවිද්‍යාවයි කියන්නේ එකක් කියන එක. මේවා සහෝදර විෂයන් දෙකක් වුණාට ක්‍රමවේද ගොඩක් වෙනස්. ඉතිහාසඥයෝ අධ්‍යයනය කරන්නේ පොත්පත්, සෙල්ලිපි වගේ ලියපු දේවල්. හැබැයි පුරාවිද්‍යාඥයෝ අධ්‍යයනය කරන්නේ භෞතික සාධක. විශේෂයෙන්ම මිනිස්සු ලියන්න පටන් ගන්න කලින් තිබුණු ප්‍රාග්ඓතිහාසික යුගය ගැන දැනගන්න පුළුවන් වෙන්නේ ඒ නිසයි. හරි. අපි දැන් බලමු මේ පුරාවිද්‍යා රහස් පරීක්ෂකයාගේ සාක්ෂි මල්ලේ එමු නැත්නම් මෙවලම් පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ යාලා හොයාගන්න ප්‍රධාන සාක්ෂි වර්ග මොනවද කියලා. පළවෙනි වර්ගය තමයි මානව කෘති. එහෙම නැත්නම් ආටිෆැක්ට්ස්. සරලවම කිව්වොත් මේවා කියන්නේ මිනිස්සු හදපු, වෙනස් කරපු, හෝ පාවිච්චි කරපු එහා මෙහා ගෙනියන්න පුළුවන් ඕනෑම දෙයක්. උදාහරණ විදිහට මැටි වලන් කෑලි, ගල් ආයුධ, පබළු, කාසි වගේ දේවල් ගන්න පුළුවන්. දෙවැනි වර්ගය පාරිසරික සාධක. එහෙම නැත්නම් ඊකෝ ෆැක්ට්ස්. මේවා මිනිස්සු හදපුවා නෙවෙයි, ස්වභාවික දේවල්. හැබැයි මේවයින් මිනිස් ක්‍රියාකාරකම් ගැන ගොඩාක් දේවල් කියවෙනවා. උදාහරණයක් විදිහට කැමට ගත්ත සතුන්ගේ ඇටකටු, ඒ කාලේ පරිසරය ගැන කියන ශාක පරාග සහ කාල නිර්ණයයට වැදගත් වෙන අඟුරු වගේ දේවල්. තුන්වෙනි වර්ගය තමයි අචල නිර්මාණ නැත්නම් ෆීචර්ස්. මේවත් මිනිස්සු හදපු දේවල් තමයි. හැබැයි වෙනස තමයි මේවා එහා මෙහා ගෙනියන්න බෑ. ඒවා ගැලවොත් විනාශ වෙනවා. ගොඩනැගිලි ඇතිවාරම්, සොහොන්, ලිප්, ගෙවල් හදන්න හාරපු කණු, වලවල් වගේ දේවල් මේට හදමු උදාහරණ. ඉතින් අපි දැන් කතා කරපු මේ සාක්ෂි වර්ග තුනේ එකට හමු වෙන භූමියට තමයි පුරාවිද්‍යා ස්ථානයක් කියලා කියන්නේ. මේව තමයි අතීතයේ අපරාධ ස්ථානේ වත්නතම් ක්‍රයිම් සීන්ස් වගේ. අපි දැන් යන්නේ මේ ක්ෂේත්‍රයේ තියෙන වැදගත්ම, ඒ කියන්නේ අංක 1 නීතියට. හැම විමර්ශනයක්ම පාලනය කරන්නේ රන් නීතියට. ඒ රන් නීතිය තමයි මේ වැදගත් වෙන්නේ මොකක්ද හම්බුනේ කියන එක නෙමෙයි. ඒක කොහෙන්ද හම්බුනේ කියන එක. මේකට තමයි පුරාවිද්‍යාවේදී සන්දර්භය එහෙම නැත්නම් කන්ටෙක්ස්ට් කියලා කියන්නේ. සන්දර්භය කියන සංකල්පේ ප්‍රධාන කොටස් තුනකින් හැදිලා තියෙන්නේ. 1. මේට්‍රික්ස්. ඒ කියන්නේ වස්තුව වටේ තිබුණු පස් වර්ගය මොකක්ද කියන එක. 2. ප්‍රොවිනියන්ස්. ඒ කියන්නේ ඒකේ නිශ්චිත ත්‍රිමාන පිහිටීම. 3. ඇසෝසියේෂන්. ඒ කියන්නේ ඒක ළඟ තිබුණු අනිත් දේවල් මොනවද කියන එක. මේ උදාහරණයෙන් සන්දර්භයේ බලය කොච්චරද කියලා හොඳටම පැහැදිලි වෙනවා. හිතන්න අවස්ථාව A සොහනක මිනිස් හිස් කබලක් ළඟින් රන් මාලයක් හම්බ වෙනවා. අවස්ථාව B කුණු ගොඩක තිබලා ඒ වගේම රන් මාලයක් හම්බ වෙනවා. වස්තුව එකමයි. හැබැයි එකෙන් කියවෙන කතාව අහසයි පොළවයි වගේ සම්පූර්ණම වෙනස්.
ඉතින් මේ තරම් පරිස්සමින් කරන රහස් පරීක්ෂණ කාර්යයේ අවසාන ඉලක්කය මොකද්ද? මේ ඔක්කොම කරන්නේ මොකටද? ඒ තමයි ඇයි කියන ප්‍රශ්නෙට උත්තර හොයන එක. පුරාවිද්‍යාවේ ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. පළවෙනි එක සංස්කෘතික ඉතිහාසය ගොඩනැගීම. ඒ කියන්නේ මොකක්ද, කොහෙද, කවදාද කියන ප්‍රශ්නවලට උත්තර හොයන එක. දෙවෙනි එක අතීත ජීවන රටා ප්‍රතිනිර්මාණය කිරීම. ඒ කියන්නේ එදිනෙදා ජීවිතේ ගෙවුනේ කොහොමද කියන එක. තුන්වෙනි සහ ඉහළම අරමුණ සංස්කෘතික ක්‍රියාවලිය විවරණය කිරීම. ඒ කියන්නේ ඉතිහාසයේ දේවල් සිද්ධ වුණේ ඇයි කියන එක පැහැදිලි කිරීම. ඉතින් වැදගත්ම කාරණේ තමයි මේ. පුරාවිද්‍යාව කියන්නේ හුදෙක් සිදුවීම් විස්තර කරනවට එහා ගිහින් මානව ඉතිහාසයේ තියෙන දැවන්ත ඇයි කියන ප්‍රශ්නවලට පිළිතුරු සපයන විෂයක්. අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න. අපේ ශ්‍රේෂ්ඨ අනුරාධපුර රාජධානිය බිඳ වැටුනේ ඇයි? ඒකට හේතුව විදේශ ආක්‍රමණයක්ද? එහෙම නැත්නම් අපි හිතන්නේවත් නැති විදිහේ විනාශකාරී දේශගුණික විපර්යාසයක්ද? අන්න ඒ වගේ ගැඹුරු ප්‍රශ්නවලට විද්‍යාත්මක සාක්ෂි සපයන්න පුරුවන් වෙන්නේ පුරාවිද්‍යාවට විතරයි.